යුද්ධය අවසන් කරපු අපේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉස්සෙල්ලාම නිල නිවාසයෙන් ඉවත් කළා. ඒක කරන්න ඕන වැඩක් නෙමෙයි. නිල නිවාසයෙන් ඉවත් කළෙත් කොටි ඩයස්පොරාව සතුටු කරන්න. ඊට පස්සේ අපි දන්නවා නිකරුණේ මේ ඊයේ පෙරේදා කිසිම චෝදනාවක් නැතුව අල්ලස් කොමිසමට ගෙනල්ලා එතුමාව රස්සියාදු කළා. ඒ කළෙත් මේ මාසේ තමයි අවුරුදු 17ක් සම්පූර්ණ වෙන මාසේ කොටි ත්‍රස්තවාදීන් පරාජය කළා. මේ මාසේ සේනාධිනායකයව ගෙනල්ලා ඒ වගේ රස්සියාදු කළේ, ඒ වගේ අවමන් කාණ්ඩ තැත් කළේ කොටි ඩයස්පොරාව සතුටු කරන්න. ඒ වගේම තමයි සුරේෂ් ශලේ තමයි මේ ත්‍රස්තවාදී යුද්ධයේ බුද්ධ්‍යංශයේ බහරව කටයුතු කළේ. එතුමාවාද දින 90ක ඩිටෙන්ෂන් ඕඩර් එක දාලා තියෙනවා. කිසිම චෝදනාවක් නැතුව බොරු චෝදනාවක් දාලා පාස්කු පහරේ සහරාන් සමග කටයුතු කළායි කියලා. ඒ සහරාන් සමග කටයුතු කරයි කියන ඒ සම්පූර්ණ කාලය තුල ඔහු හිටියේ මැලේසියාව සහ ඉන්දියාවේ ඔක්කොම දන්නවා. ඒකෙන්ද ඊටාම බොරු චෝදනා පිට ඔහුව අත්අඩංගුවට ගත්තෙත් කොටි ඩයස්පොරාව සතුටු කරන්න. පිල්ලයන් අත්අඩංගුවට ගන්න තියෙනවා. දැන් අවුරුද්දක් වෙනවා. ඒ මොකද පිල්ලයන් කොටි ත්‍රස්තවාදීන් ඉඳන් LTT සංවිධානයේ ඉඳන් අපේ හමුදාවට බැඳිලා සහාය දුන්න නිසා ඒකෙනුත් කොටි ත්‍රස්තවාදීන් නැත්තම් දෙමළ ඩයස්පොරාව සතුටු කරන්න. උලගතැන්න නාවික හමුදාධිපතිව අත්අඩංගුවට ගත්තා. ඔහුට හිරිහැර කළා. මොහොට්ටි බුද්ධ නිලධාරී නාවික හමුදාවේ ඔහුව අත්අඩංගුවට ගත්තා. සම්පූර්ණයෙන්ම ඔහුව හිරිහැර කළා. රවි විජයගුණනාත් ගත්තා. චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් ආරක්ෂක මාණ්ඩලික නිලධාරී ඔහුව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ නිදොස්කර නිදහස් කළා. මේ සියලුම දේවල් කළේ කොටි ත්‍රස්තවාදීන් සංතරපණය කරන්න නැත්තම් තෘප්තිමත් කරන්න. දැන් කොටි ත්‍රස්තවාදීන් සමරන එකට නිල වශයෙන් ඇත්ත වශයෙන්ම ඇප්‍රූවල් එක දෙනවා. ඒකත් ඇත්ත වශයෙන්ම බැලුවොත් මේ කොටි හිතවාදී දෙමළ ඩයස්පොරාව සතුටු කරන වැඩක්. ඉතින් මේ වගේ කාලකන්ණි, මේ වගේ ඛේදජනක, මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් කිසිම රජයක් යටතේ තිබෙන්නේ නැහැ.